ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර් කෙනෙක්ගේ ඇසෙසබල් ඉන්කම් එකෙන් අඩු කරන්න ඉඩ දෙන ක්වොලිෆයින් පේමන්ට් යටතේ ඉඩ දෙන ඇප්රූව්ඩ් චැරිටි මොනවද කියලා තමයි බලන්න යන්නේ. යූස්ෆුල් ඉන්ෆර්මේෂන් යටතේ ඇප්රූව්ඩ් චැරිටි කියන මේ කමාන්ඩ් එක ක්ලික් කරාම ඔයාලට ලෝඩ් වෙනවා IRD එකේ වෙබ්සයිට් එකේ නම් කරලා තියෙන ඇප්රූව්ඩ් චැරිටි ලිස්ට් එක. ඇප්රූව්ඩ් චැරිටි එකකට නැත්නම් අනුමත පුණ්‍යායතනයකට මුදලින් කරන පරිත්‍යාග විතරයි අඩු කිරීමට ඉඩ දෙන්නේ. මෙතන සයිට් එකේ ඔයාලට පේනවා කියලා තියෙනවා donations made by any person in money to an approved charity is deductible from such person's assessable income as a qualifying payment. අනුමත පුණ්‍යායතනයකට මුදලින් කළ පරිත්‍යාග තක්සේරු කළ හැකි ආදායමෙන් qualifying payment එකක් විදිහට නැත්නම් සුදුසුකම් ලබන ගෙවීමක් විදිහට අඩු කිරීමට ඉඩ දෙනවා. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති approved charity වල නම්ලා ස්තු දීලා තිනවා. ඒ වගේම ඒක ප්‍රකාශයටපත් කරපු ගැසට් නම්බර් එක සහ ගැසට් ඩේට් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ අනුමත පුණ්‍යායතනයකට මුදලින් කර පරිත්‍යාග තක්සේරු වර්ෂයකට උපරිම රුපියල් 75000කට යටත්ව ඔයාලගේ තක්සේරු වන ආදායමෙන් නැත්නම් ඇසෙසබල් ඉන්කම් එකෙන් අඩු කිරීමට ක්වොලිෆයින් පේමන්ට් යටතේ ඉඩ ලබා දීලා තිනවා. එතකොට මෙන්න මේ ලිස්ට් එකේ තියෙන ඇප්රූව්ඩ් චැරිටි තමයි ඔයාලට ක්වොලිෆයින් පේමන්ට් එකක් විදිහට සුදුසුකම් ලබන ගෙවීම යටතේ අඩු කිරීමට හැකියාව ලැබෙන්නේ.